කොහොම ඉන්නද? හරි එන්න කියන්නේ? හරි. ත්‍රිවිල් එකක් යනවානේ. ත්‍රිවිල් එක යනවා අයියා. ඔයාගේ වාහනේට හොඳ ඉන්ෂුරන්ස් කම්පැනියක් කොහොමද හිටියේ? වාහනයක් කියන්නේ අපි හැමෝගෙම ආදරය කරන දෙයක්. ඉතින් වාහනයකට හොඳ ඉන්ෂුරන්ස් කම්පැනියක් හොයාගන්න. වැඩි ගියා. ලයිට් එක. වැඩි ගියා ලයිට් එක ගියා. මේ හරියෙන් මචං නවතින්න ඕනේ. මෙතනින් ණය දින්නවා. එහෙනම් අතනින් කට් කරලා මේක ඔව්. බහින කැල්ල ගමු. මෙතනින් නවතින්න. බහින ගිනන් ගම්. මේ මෙතනින් වගේ වුණා තුන නැති. මෙතනින් ඔව් අවුව දිනන විතරයි. බ්‍රේක් එක අල්ලන් ආවා. ඉන්න. ඔයාගේ වාහනේට හොඳ ඉන්ෂුරන්ස් කම්පැනියක් කොහොමද හිටියේ? ඔයාට ගැළපෙන හොඳ ඉන්ෂුරන්ස් ප්ලෑන් එකක් ඔයාම තෝරගන්නේ කොහොමද? මම අද ඇවිල්ලා ඉන්නේ HNB ජෙනරල් ඉන්ෂුරන්ස් ආයතනයේට HNB මෝටර් ගාඩ් ඉන්ෂුරන්ස් එක ගැන කතා කරන්න. අපි අතට කියලා බලන්න. මොකක්ද කියනවද? තාඩෙක් ඇති. HNB මෝටර් ගාඩ් කියලා කියනවා. ඔව් හරිනේ. HNB GI හරි ජෙනරල් ඉන්ෂුරන්ස් හරි කිව්වනම් හරි. හරි මචං ගමු. එන්න කිව්වනම් හරි. නවතුනා. අඬ වීඩියෝ කොනේ වීඩියෝ නැන්නේ ඔයාගේ වාහනේට හොඳ ඉන්ෂුරන්ස් කම්පැනියක් කොහෙද හිටියේ? ඔයාගේ බජට් එකට ගැලපෙන හොඳ ඉන්ෂුරන්ස් ප්ලෑන් එකක් තියෙන ඉන්ෂුරන්ස් කම්පැනියක් ගැන කියන තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. මේ තමයි HNB ජෙනරල් ඉන්ෂුරන්ස්. HNB GI මෝටර් ගාඩ් ගැන තමයි අද අපි කතා කරන්නේ. යම් කතුල්ට. මේ හෑන්ඩ් බ්‍රේක් ක්‍රීස් එක දාගෙන. හරිද? ඕලත් දෙන්නේ. ඔයාගේ වාහනේට හොඳ ඉන්ෂුරන්ස් කම්පැනියක් කොහෙද හිටියේ? ඔයාගේ බජට් එකට ගැලපෙන හොඳ ඉන්ෂුරන්ස් ප්ලෑන් එකක් තියෙන ඉන්ෂුරන්ස් කම්පැනියක් ගැන කියන තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. මේ තමයි HNB ජෙනරල් ඉන්ෂුරන්ස්. HNB GI මෝටර් ගාඩ් ගැන තමයි අද අපි කතා කරන්නේ. යම් කතුල්ට. ඊට පස්සේ මොකද නබාලම මූණ අන්නයි යවල. ඒක පොන්නේ. හරි. ඔය පැත්තට එන එක. කොහොම ඉන්න? හරි.
ඔයා නැකිල්ලද කියන්නේ? නැකිල්ලද කියන්නේ? නැකිටින්නේ නැහැ. ඔය පොඩක් නැගිටලා නැකිල්ලා පොඩ එකපාරක් කරන්න. ඔව්. මේ කොණ්ඩ පොඩ්ඩක් පිටිපස්සට දාන්න. ටික පොඩ්ඩක් පිටිපස්සට කැමරේකට කියන්න. කැමරා කරගෙන තව චුට්ටක් මේව දෙන්න. පේනවා. අරහෙන් මේ රිෆ්ලෙක්ට් වෙනවා ඕගොල්ලන්. ඔව්. ඔව් ඔක්කොම යන්න.
දැන් ඉන්න. අපි අර පැත්තට යන්න. ටොප්. නෑ නෑ. අපි කට්ටිය මෙහෙට එන්නේ. ඔව් අවුල නැත. හරි දෙනක් හරියට ඉන්නේ නේද පේනවා. ඔය දෙන්නවත් මේක කෙලින් ඉන්නේ නේද? නෑ රිෆ්ලෙක්ට් එකෙන් පේනවා. හරි. පාඩි. හරි. පොඩින. පොඩි. මම ළඟට එනවා ඒතර වා කියන්නේ. ඔව්. ඔයා වැඩ කරනවා වගේ ඉන්න හයිද? හරි. තාපරක්ද? හරි. චුට්ට ඉන්න. ඉතින් මෙයාට පොඩි කියලා චුට්ට ඉන්න. අතට කට් එක. ඒ පොඩි පොඩි මේකක් තියෙනවා වගේ එකක් තියෙනත් එකපාරට ඔව්. මෙහෙ තව එකක් ගමු. ඒලා අරයට හෑන්ඩ්ෂේක් කරනවනේ. එතකොට දෙන්නට හෑන්ඩ්ෂේක් ෂොට් එකක් යනවා. මෙයා අරගෙන කියලා අරට හෑන්ඩ්ෂේක් තව එකක් ගමු. ඔව්. ඔව් කෝකටත් ගමු. හරි. හරි යන්තර. අර මේක බෑක් කරලා ගමු. මෙතන ගමු. ඔව්. වයිඩ් එක නේද? දෙමු. දැන් මෙතන ඔයා මෙයාගේ ඉවරද? පුටුටිය පොඩ්ඩ හරියට තියන්න. පුටුටිය පොඩ්ඩ හරියට තියන්න. ඩාලිදු ගලක්. Polisi nggak itu ini ya? Mari. නෑ මේක වදින් පොඩ්ඩක් වගේ භාගයක් පේන වයිඩ් එක නිසා ඒක අවුලන්නේ. ෆෝන් සයිලන්ස් දාලා ආවොත් මේක තනතු ගලප්පතිය අද HNB ජෙනරල් ඉන්ෂුරන්ස් ආයතනය වෙනවා. අපිත් එක්ක මේක ගහවල එකතු වෙලා ඉන්න තරු දෙනා. කවුරුරේ මේ ඉන්ෂුරන්ස් කම්පැනිස් ගත්තම අතු පිටෙන්න වගේ ඉන්ෂුරන්ස් කම්පැනිස් තියෙනවා. කොහොමද මේ මොටෝ කාඩ් කියන්නේ වෙනස්? මොන වගේ වාහන කාඩ් වලද මේ මොටෝ කාඩ් කියන රක්ෂණය ලබා ගන්න පුළුවන්? ඕනේ. මෝටර් ගාඩ් කිව්වහම ඒකේ තියෙනවා ගොඩාක් කවගෙන ඒරියාස්. එතකොට අපි ගත්තොත් ඕන එක පොඩ්ඩක් කායින් නෑ කමන්න. ඔක ස්ක්‍රිප්ට් එක යන්නේ කිව්වොත්. ඔව් මොකක්ද කියනවා කියලාද මතක් කරගන්න. හරි. හරිනේ කොහොම ඉන්න හරි HNB ජෙනරල් ඉන්ෂුරන්ස් ආයතනයේ රක්ෂණයක් තියෙන වාට ඔයා ඉල්ලන සර්විස් එක තාමත් ඉක්මනින් හම්බෙන්නේ කොහොමද? ඒකට හේතුව තමයි මේගොල්ලෝගේ තියෙන මේ කස්ටමර් සර්විස් සෙන්ටර් එක. අද මම ඇවිල්ලා ඉන්නේ HNB ජෙනරල් ඉන්ෂුරන්ස් කස්ටමර් සර්විස් සෙන්ටර් එකට. ඇත්තටම ඔයා ඉල්ලන සර්විස් එක මේගොල්ලෝ කොහොමද මෙච්චර ඉක්මනට ඔයාට කොහෙද? ආයික මැසේජ් කියන්නේ. ඔයා ඉල්ලන සර්විස් එක ඉතාමත් ඉක්මනින් කොහොමද මේගොල්ලෝ දෙන්නේ? ඒකට හේතුව තමයි
මේගොල්ලෝගේ තියෙන මේ කස්ටමර් සර්විස් සෙන්ටර් එක. අද මම ඇවිල්ලා ඉන්නේ HNB General Insurance කස්ටමර් සර්විස් සෙන්ටර් එකට. ඇත්තටම කොහොමද ඔයා ඉල්ලන සර්විස් එක මේගොල්ලෝ ඉක්මනටම ඔයාට ගෙනල්ලා දෙන්නේ. අපි ඇතුළට ගිහිල්ලා ඒ ගැන කතා කරමු. තව එකක් උන්න. ඒ කියන එකත් එක්ක වරද යනවද? අතන්ට ගිහිල්ලා ගහනවා. ලෝකෝ එක ගහවට කැම්බැක් ගිහිල්ලා මේව නෑ. එහෙනම් යන්නේකුත් ගන්න නෑ. මෙයා එක්ක යන එකක් ගමු. නෑ ගියේ මුදින් ගිහිල්ලා හා. මේකට ඔයා එහෙනම් යන්න. යන්න කියලා අර ඔය යන්න. නෑ ලෝකෝ කරේ. මම ලෝකෙට යන්න. ආයි හරිනේ. මම ඉන්නේ. හරි ගන්න. HNB General Insurance ආයතනයේ රක්ෂණයක් තියෙන ඔයාට ඔයා ඉල්ලන සර්විස් එක කොහොමද මෙච්චර ඉක්මනට මේගොල්ලෝ දෙන්නේ? ඒකට හේතුව තමයි මේගොල්ලෝගේ තියෙන මේ කස්ටමර් සර්විස් සෙන්ටර් එක. අද මම ඇවිල්ලා ඉන්නේ HNB General Insurance කස්ටමර් සර්විස් සෙන්ටර් එකට. අපි ගිහින් බලමු ඔයා ඉල්ලන සර්විස් එක මෙච්චර ඉක්මනට මේගොල්ලෝ කොහොමද දෙන්නේ කියලා. හරිද? ආවනේ ඒක දැම්මද මම දැන් අපි කස්ටමර්ට දැනුවත් කරලා තියෙන පොලිස් කට උත්තර සෝරි මේ ඔන්ලයින් ඉන්ස්පෙක්ෂන් එක කරනකොට ෆොටෝ එකක් කම්පියුටර් කරන්න කියලා. මෙහෙමයි සර් අපිට හයිවේ එක ඇතුළට නම් ඇස්ස කෙනෙක් arrange කරන්න කියාවක් නැහැ. කැමති මිනිස්සුන්ට ගොඩක් ඉස්සෙල්ලා මෙන්න සමහර පොඩි වෙලාවක් දෙන්න පුළුවන් නම් ඉස්සෙල්ලා චෙක් කරලා බලලා මේ නම්බර් එක පිටු නම් මම දෙන්න කොහොමද මේ වෙලාවේ අපි අදාළ හෙල්ප්ලයින් හැන්ඩල් කරලා ඉතින් කොහොමද මෙතන ඉස්සෙල්ලා චෙක් කරලා බලලා සර් ඉන්ෆෝම් කරන්න පොඩි වෙලාවක් ඔය කෝල් එක කියන්න මත තමාට අර මේ පොලිස් කොටේ කේස් එකක් ගන්න ඒ පොලිස් කොටේ අපි කියලා දෙන්නේ අර මම දාපු නම්බරය අහන්න ඒක මයිදනේ ෂෙහාන්ට කෝල් එකක් දෙන්න ගායල බ්‍රාන්ච් එක ඔය රිප්ලයි දාන්න පොලිස් කොටේ අපි කියලා දෙන්නේ මේක කතා කරන්නේ ඉන්ද්‍රජිත් සර්ගේ පිළිබඳව සිදු වුණා. කේසි අනුවයි බිඳුවයි වෙහිකල් එකේ ඉන්ෂුරන්ස් එක සම්බන්ධයෙන් කතා කරන්න පහසුයිද? මේ අවස්ථාව කතා කරන්න පහසුයිද? මම පසුව සම්බන්ධ මිස්ටර් ඉන්ෂුරන්ස් එකත් එක්ක සම්බන්ධ වෙනකොට නියෝජිත මහත්මයා හරහා ලැබෙන සපෝට් එක කොහොමද සොයන්නේ? ඉන්ෂුරන්ස් ආයතනයේ ලැබෙන සේවාව මාතෘකාවක් HNB General Insurance ආයතනයේ සේවාවක් චෙක් HNB ඉන්ෂුරන්ස් ආයතනයේ තව කෙනෙකුට හඳුන්වා දීමක් කරන්න පුළුවන්ද? ඒ කොමිසි ඊමේල් ඇඩ්‍රස් එකක් ඒකට මාතෘකාව මේ කතා කරන නම්බරකින් WhatsApp භාවිතා කරනවද? විදුරක් තියෙනවා ආවද මොකද විදුර තියෙනවා දිගට කැරගෙන්න බෑ මාවද ඔව් දෙපැත්තම තියෙනවා මෙහෙම තමයි ගත්තේ වයිට් ෂොට් එකක් ගත්තා හැබැයි කවුලක් නෑ ඒක අර පොඩ්ඩක් කරලා තියෙන එක පැත්තක් කරලා පොඩි ඩාර්ක් ගන්නේ නැත්නම් මේක කොහොමද මාස් කරලා රෝසා පිටත් බලන්න තව ඉස්සරහට යනවා මාව දිනවා එහෙම වෙතේ මාව හරි හරි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කොයි වගේ දෙන්නේ අපිට ඇත්තටම ඔය දැන් ලක්ෂ 5 ඇතුළත වගේ තමයි කරන්නේ. ඔයගොල්ලන්ට. ඔව්. ඒ GoPro එකද?
ඕනය කතා දීශාන් කිව්වේ කස්ටමර්ස්ලා කතා කරන්න අපි මෙහෙමයි මෙහෙමයි කියලා ඒ විදිහට අර හිනාවේ ලැබෙ මොකද